අද වෙසක් පොය මම ගොඩ කාලෙකින් ඉඳන් ආසාවෙන් ඉඳියේ සිරිපා මළුවේ පොයට ඉන්න. අද තමයි මගේ ආසාව ඉෂ්ට වුණේ. ගොඩාක් සීතලයි. පාන්දර නැගිට්ටා අපි. good morning. අද දෙවෙනි දවසේ පාන්දර. වෙලාව නම් 11යි. අපි ඊයේ උඩ මළුවට එනකොට 11ට 10-11 වගේ. ඊට පස්සේ ඇවිල්ලා එහෙම චුට්ටක් ඉඳලා ඊට පස්සේ රෑමැදි චුට්ටක් එහාට මෙහාට ගිහිල්ලා උදේ සිරිපා කරුණා කළා, මල් පහන් පත්තු කළා, ඉරසේවේ බලලා දැන් තමයි හිමීට පල්ලෙහාට කරුණා කරන්නේ. මීදු මේ වහගෙන තියෙන මුළු වටේම පේන්නේ නැහැ. උඩ මළුව පේන්නෙත් නැහැ. මීදුමෙන් දැන් 11 වුණාට වෙයි. මීදුමෙන් වටේ කරගෙන තියෙන්නේ. පල්ලෙයට ගිහින් හම්බෙමු. ඊයේ ටිකක් වැඩිපුර ඇවිදපු නිසා චුට්ටක් අකුල් දෙකට අමාරුයි. එහෙම තමයි. ඕගොල්ලෝ දන්නවද මේ සීතල නිසා තමයි මේ ගස්වල මේ කොළ චූටියට තියෙන්නේ. සීතලට ඔරොට්ටු දෙන්න. තාද තමයි පාසි පේනවද දන්නේ. පාසි තියෙන්නේ මෙහෙට නිතරම බයින නිසා. මේ තියෙන්නේ ලස්සන අපිට අපේ පැත්තේ බලන්න නැති චූටි මල් ජාති ගොඩාක් දකින්න හම්බෙනවා. උඩට නම් පෙවුණා ලස්සන කඳු ටික. මම වීඩියෝ ක්ලිප් එකක් ඇත්තටම ගන්න හිටියේ. ඒ වුණාට මේ බැරි වුණා. මොකද මේ සමහරක් තැන් විදිද්දි ඇත්තටම වීඩියෝ ක්ලිප් එකක් ගන්න අමතක වෙනවා. එහෙම තමයි. අපි උදේට කෑවා. කාලා කරුණා කරන ගමන් ඉන්නේ. හරි පල්ලෙයට ගියාම දැන් නම් මීදුමෙන් වහගෙන තියෙන සිරිපා මළුව පේන්නේ නැහැ. පේන මානේ ඉන්නේ. ෆොටෝස් දෙක තුනක් ගැහුවා. ඒ වුණාට මේ දැන් පේන්නේ නැහැ. දැන් try කරමු. මීදුමෙන් වැහිලා. දැන් ඉන්නේ රත්නපුර පාරේ දාලා කුරුවිට පැත්තට හරවලා තියෙන්නේ. දැන් ඉන්නේ කුරුවිට පාරේ යන ගමන්. පාර චුට්ටක් කිව්වත් නෑ. ගල් ටිකක් එහෙම තියෙනවා. හැබැයි අත්වැටවලුත් තැන් වල තියෙනවා. ගස්වැල් වලින් නම් ලස්සනයි. ගොඩක්. චුට්ටක් අහන් ඉඳුත් එහෙම ගොඩක් සතුන්ගේ සද්දවල අහන්න පුළුවන්. මේ තමයි කුරුවිට රත්න පාර. ඒක සාමාන්‍ය හැටන් පාරට වැඩිය කැලෑ පාරක්. ලස්සනයි. දැන් ඉන්නේ කුරුවිට පාරෙන් ඇවිල්ලා හම්බෙන පළවෙනි අම්බලම. නම නම් බලන්න ඕනේ මහන්සියට ඇවිල්ලා ඉඳගත්තා. යන්න ඕනි දවල්ට. කට්ටිය මගෙන ගමන් මම චුට්ටක් නැවතිලා ඉඳලා ඉක්මනට ආවා. දැන් ඉන්නේ මේ කන්දේ නම නම් මතක නෑ මට. මතක නෑ. වීඩියෝ එකක් දාන්න. සමනල කන්ද නම් පේන තැනක තමයි මම වරලා ඉන්නේ. චූටි වීඩියෝ ක්ලිප් එකක් මම දාන්න. එතනත්. ලස්සනට මීදුමෙන් වහගන්න හැටි දැක්කාම සමනල කන්ද ආපහු පේනකොට සමනල කන්ද දකිද්දි ඒ හිතට දැනෙන හැඟීම සම්පූර්ණ මහන්සියම ඉක්මනට නිවිලා යනවා. මේ තියෙන්නේ සමනල කන්ද මීදුමෙන් වහගෙන තියෙනවා. මෙහා පැත්තේ කන්දේ නම් මොකක් හරි තිබ්බ කුණු මතක නෑනේ. ලස්සන විවරයක් තියෙනවා මෙතන.
යතරාවක් තියෙනවා. අපිට හොයාගන්න මං හිතන්නේ එතන පුළුවන්. කට්ටියම ගෙන ගමන් ඉන්නේ. කියන්නේ ලංකා සෝවියර ප්‍රමෝෂන් මීඩියා නෙමෙයි. ඊට පස්සේ ලිනරා ගන්න රක්කදමකෝ. ගන්න බෑනේ. වෙනවා itu banyak ya ada berapa Apa sih ini monster? Apa sih? ඊට පස්සේ වටේ චූට්ටක් පොඩි වෙන දාගන්න. good morning. අද තුන්වෙනි දවසේ. දැන් වෙලාව පාන්දර 4ට විතර ඇති. ඊයේ අපි ආවා කුරුවිට පාරේ ඉදිකටු පාන අම්බලම ගාවට.
ඊට පස්සේ ඇවිල්ලා උයලා කන්න ලෑස්ති වෙනකොටම වැස්සා මොර සූරණ වැස්සක් ඇස කිව්වොත් හරි. වැස්සා හොඳට මෙතෙදිකට නවත්තන්න නැතුව මම හිතන්නේ 2 විතර වෙනකම් වැස්සා. ඊට පස්සේ 3:00 විතර අපි නැගිටලා වොෂ් දාලා මම ආපහු කරුණාකරන් තමයි ලෑස්ති වෙන්නේ. මෙතනට පේන view එක බලන්න. මේ පේන පිටිපස්සේ සිරිපා මළුව. ලස්සන පේන. ඒ view එක දිහා බලාගෙන මෙන්න මේ හැරිනම් තමයි වොෂ් දැම්මේ. මෙතන කඩේකුත් තියෙනවා. මෙන්න මෙතන උල්පත් වතුර තියෙන්නේ. එන්න සුන්දරත්වයේ විඳින්න. හැබැයි පරිස්සම් කරන්න. මොකද මේ ටික අධිසංවේදී ජල පෝෂක පරිසරයක් තමයි මේ ටිකේ තියෙන්නේ. ඉතාමත් පිරිසිදු වතුර. එහෙනම් තමයි අනිත් එක රැයට කරුණා කරන්න පරිස්සමට මේ හරියේ බහුලව කුණකටු ඉන්නවා. මේ තමයි අපි අද්දි හම්බෙමු එළි වෙලා. මොකද තාම කරු වෙලයි. ලස්සන view එකක්. දැන් වෙලාව පාන්දර 6යි. උඩ මාලි බොඩට හැරෙන තැන පහු කළා කුරුවිට රත්න පාර දිගේ යන ගමන් ඉන්නේ. දැන් තමයි චුට්ටක් යන්න පුළුවන් ෂේප් පාර සෙට් උනේ. අර ටිකේ නම් තනින් කර ගොල් ගුඩාවක් තිබ්බේ. චුට්ටක් අමාරුයි. හැබැයි මේකයි ඊයේ රෑ වැස්සට අපි චුට්ටක් නැවතිලා කෑවට පස්සේ වැස්ස නිසා බේරුණා. බලමු අද දවස කොහොම වෙයිද කියලා. මම එළිය වැටිගෙන ඉන්නේ. තමයි උන ලයිට් උත් දාලා තියෙන්නේ. ෂේප් එක යන්නේ. මේ වගේ පාර තමයි අපිට යන්න තියෙන්නේ. හම්බෙමු චුට්ටක් උඩට ගිහිල්ලා. කන්න මොන හරි හදා ගන්නත් ඕනි. ඊයේ වැහපු හින්දා අපිට දර ප්‍රශ්න තියෙනවා. බලමු. හම්බෙමු. මැද හින්නේ අම්බලම ගාව ඉන්නේ දැන්. අපි තාම කුරුවිට රත්න පාරේ යන ගමන් ඉන්නේ. ලස්සනයි. ඊයේ රෑ වැහපු හින්දා ගොඩාක් වතුර පාරවල් සක්‍රිය වෙලා. මොකද සඳගල තැන්නෙන් අපිට එද්දි දකින්න හම්බෙච්ච ඒවා තමයි. ඇත්තටම වතුර පාරවල් ගොඩක් අඩු වෙලා. මොකද මේ දවස් ටිකේම මෙහෙට බැහැලා නැහැ. සිටිපා අඩවියට. ඊයේ නම් ඇස්සා සාමාන්‍යයෙන් පැය 4-5ක් වගේ වැස්සා. ඒකට ගොඩක් දිය පාරවල් සක්‍රිය වෙලා. කුරුවිට පාර දැන් ලස්සනයි. මහන්සියත් ගොඩක් දැනෙනවට. මොකද වතුර පාරකින් කකුල තෙම්මගෙන යනකොට. හැබැයි ඒ වගේම අර අපේ මෙහෙම සත්තු අන්න ඒගොල්ලෝ ගොඩක් ඉන්නවා. හොඳට බලාගෙන යන්න. බලන්න. ඉන්නේ විනාඩිය සද්ද නැතුව පරිසරයට හුම්කන් දීගෙන අපි යමු. මේ කොළ පාටින් වහගෙන තියෙන පාර පුරාවටම අපිට දකින්න හම්බුනේ දිය පාරවලුයි කොළ පාටයි. මේ ඉස්සරහින් ඕගොල්ලන්ට දකින්න හම්බෙන්නේ කුරුවිට පාරෙන් එනකොට හම්බෙන සීත ගඟුල. මෝරම පැහැදිලි, මෝරම කුල්, මෝරම සනීප වතුර ටිකක් තිබ්බේ. ඒ වගේම චූටි මාළු ගොඩායි. එතනින් අපිට එන්න හිතුන්නේ. අපි ඉතින් එතන නූඩල්ස් එකක් හදලා කාලා පැයකටත් වැඩි කාලයක් ඉඳලා තමයි එතනින් ආවේ. මේ වගේ වතුර පාරවල් තමයි හැම තැනම තියෙන්නේ. කියන්න ලොකුවට දෙයක් නැහැ. බලලා විඳින්න තමයි මේ කුරුවිට පාර පුරාවට මොකට තිබ්බේ.
මෙහෙ මේ කොටින්ගේ රාජධානියක් කියලා තිබ්බා. ඒ කියන්නේ කොටින් ගෙවසන තනියමෙද්දි පරිස්සමට එන්න කරුවර වෙලා කරුණා කරද්දි සිහියෙන් ලස්සන වතුර පාරවල් හැමතැනම තියෙනවා මේ පාර දිගටම. දැන් අපි ඉන්නේ වර්ණගල අම්බලම ළඟ. වර්ණගම් බුදු පිළිම තියෙනවා. වර්ණගම් සම්මන් දෙවියන්ට ගෙන ආශිර්වාදත් අරගෙන පල්ලෙහාට කරුණා කරමු. මේ ටික තමයි අපිට කරුණා කරන්න තියෙන්නේ. පල්ලෙහා තියෙන්නේ උඩහා ඉඳන් ගලාගෙන ආපු ගඟ. ඊට පස්සේ තේවත්තක් හම්බුණා. දැන් අන්තිම ටික යන්නේ මං හිතන්නේ පස් තියෙන පාරට. අපි අල්ලඩි ගිහින් හම්බෙමු. දැන් කුරුවිට රත්න පාරෙන් වර්ණගඩ පටන් ගන්න තැනට අපි දැහැලා ඉන්නේ. මෙතනින් එහාට යන්න තියෙන්නේ. මෙතන තමයි මම හිතන්නේ බෝඩ් එක. ලස්සන කඳු පන්තියක් පේනවා. අපි මෙන්න පාරින් තමයි යන්නේ. ලහිවලා කුලලින් බර වෙලා තියෙන්නේ. අදත් ඇස්සට හොයිද කියන එක කියන්න නම් දන්නේ නැහැ. වතුර සද්ද එන බලන්න. හිමීට පල්ලෙහාට කරුණා කරන ගමන් ඉන්නේ. ලොකුවට මැහෙන්න සද්ද අහන් ඉන්න බලන්න. පල්ලෙහා ගඟේ සද්දේද ඔව් ගඟේ සද්ද හොඳට ඇහෙනවා. කුරුල්ලන්ගේ සද්ද ඇහෙනවා. ඒ ටික තමයි. පේන තෙක්මානෙම් තියෙන කොළ පාටින් පිරිච්ච ගස්. ලස්සන මල් තියෙනවා. ජෛව විවිධත්වය හොඳටම දකින්න හම්බෙන රක්ෂිතයක් තමයි සමන්ල අඩවිය කියන්නේ. මේ ටික නම් අයිති වෙන්නේ කුරුවිට ප්‍රදේශීය ලේකම් කොට්ටාශයට. හිමීට පල්ලෙහාට කරුණා කරනවා. කොහොමාරි මම සිරිපාදේ ආපු ඇවිල්ලා තියෙනවා. ලොකුම දවස් ගන්න. මොකද අපි නයිට් දෙකක් හිටියා. සිරිපාද රක්ෂිතේ. පල්ලෙහාට ගිහිල්ලා හම්බෙමු. දැන් කුරුවිට පාරේ අන්තිම අම්බලමට ළඟයි. වහින ගමන් ඉන්නේ කඳු ටික හිමීට හැංගෙනකොට දුකත් හිතෙනවා. ආසයි. එනට දුකයි. කඳු ටික හැංගෙනවා. උඩ ඉඳන් ගොඩක් වෙලා බලා ඉන්න ආසයි. දැකපු දිය පාරවල් එහෙම මතක් වෙන හැම වෙලේම. පල්ලේදී හම්බෙමු. මේ වර්ණගල පාරෙන් කුරුවිට රෝඩ් එක යන ගමන් හම්බෙන්නේ. ලස්සන ලොකේෂන් එක. හැබැයි වැස්ස වහිනකොට ප්‍රවේශමෙන් එන්න ඕනේ. මොකද මේකේ ඊයේ රෑ ධනිස්සගාවට වතුරෙන් යට වෙලා තිබ්බා. ගොඩක් පරිස්සමට එන්න ඕනේ වහිනකොට.
දැන් වෙලාව 2:00යි. දැන් පාරට ළඟයි. මම මෙතන වීඩියෝ එක නවත්තනවා. මොකද මගේ ෆෝන් එකේ බැටරි ලෝ. එහෙනම් ආ වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමට ඉන්න. බයි. ආපහු චූටි වීඩියෝ ක්ලිප් එකක් ගන්න හිතුණා. මෙතන තමයි කුරුවිට එරත්න පාර පටන් ගන්න තැන. මෙතන තියෙනවා පැරණි ශ්‍රීපාද මාර්ගය. අපි ආවේ මේ පැත්තෙන්. මේ පැත්තෙන් යන්න පුළුවන්. මේ පැත්තේ වෙන වාහන එකක් යන්න පුළුවන්. කිලෝමීටර් 4යි මීටර් 500ක් තියෙනවා. මේක අලුත් බලාගාරයට යන පාර. හැබැයි මේ පාරේ තන්නිකර දියඇලි පාර අදීසයක් කිව්වොත් හරි. මොකද තන්නිකරම තිබ්බේ දියඇලි විතරමයි. හරිම ලස්සන පාරක්. හරි. එහෙනම් බයි. පරිස්සමට ඉන්නවලා.